ડોක්ටර් ටොන් ඔයාට මම මගේ අලුත් සොයා ගැනීම පෙන්නන්නද? මං ඔයාට විනාඩි 5ක් දෙන්නම්. ඕකේ. අපි දන්නවනේ ඉතින් කම්කරු ප්‍රශ්නේ මේ දවස්වල දරුණුටම තියෙනවා කියලා. එයාලා ඉල්ලන ඉල්ලීම් එක්කිනෙකට වෙනස්. හැබැයි මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයාගත්තා. මෙන්න මේ ගැජට් එකෙන් තමයි මේ ප්‍රශ්නෙට විසඳුම ලැබෙන්නේ. මොකද්ද කියන්න හදන්නේ? ඉන්නකෝ එක පෙන්නන්න. මේක සුද්ධ කරනවද? ඔයා මට විහිළු කරනවද? ඒක මම බලාපොරොත්තු වුණ උත්තරයක්. හලෝ බොබ් මෙතන සුද්ධ කරන්න. නවත්තන්න. ඉඳ ගන්න. අත දෙන්න. හොඳයි. දැන් ඔයා හිටපු තැනටම යන්න. මගේ මේ අලුත් සොයා ගැනීමට පුළුවන් මොලේ ක්‍රියාකාරීත්වය පාලනය කරලා මට ඕන දේ එයාලව කොහොම හරි කරවගන්න. ඇත්තටම මේක ගොඩක් කාර්යක්ෂම. පිස්සු හැදීගෙන එනවද? ඇයි එහෙම අහන්නේ? මේකෙන් මිනිසුන්ගේ හැඟීම් පාලනය කරනවා. ඔයාට බෑ මේක පාවිච්චි කරලා මිනිසුන්ගේ නිදහස නැති කරන්න. ඒත් ડોක්ටර් මේ උපකරණයෙන් අපිට මනුෂ්‍යයාගේ බුද්ධි මට්ටම වැඩි දියුණු කරලා ලොකු වෙනසක් කරන්න පුළුවන්. අනිත් එක ඒක අපි ලබන ලොකු ජයග්‍රහණයක් නේ. එහෙම කියලා මිනිසුන්ගේ නිදහස උදුරගන්න බෑනේ. මේ උපකරණය හොඳයි. මේ ලෝකේ විනාශ කරන්න හදන මිනිසුන්ට ටිකක් හිතන්න ડોක්ටර්. අපිට පුළුවන් මේකේ ලොකු වෙනසක් ඇති කරන්න. නවත්ත ගන්නවා. ඒ වුණත් ડોක්ටර් මේක කරන්න කිව්වනේ. අපිට පුළුවන් මේක ලෝකේ ලොකුම සරයක් කිව්ව නේද? අපිට ඕන විදියට දේවල් පාලනය කරන්න බෑ. මතක තියාගන්න අපි විද්‍යාඥයෝ. ඉතින් විද්‍යාඥයෝ හැටියට අපි වගකීමක් ඇතුව වැඩ කරන්න ඕනේ. ඒක ඇත්ත. අන්න ඒ නිසාම තමයි මම කියන්නේ මිනිසාගේ අනාගත දියුණුව ගැන හිතන්න ඕනේ කියලා. හොඳටම ඇති. ඕකත් අරගෙන එළියට යනවා. නැත්තම් මං තමුන් අස් කරලා දානවා. මොකද්ද? තමුන්ගේ විකාර වැඩවලින් මගේ කාලය නිකන් නාස්ති කරන්න එපා. බබ් මෙයා එළියට දානවා. මට නම් පේන්නේ මේ ડોක්ටර් මගේ වැඩේට ලොකු බාධාවක් එන්න වගේ හදන්නේ. බොබ් මං කියපු දේ ඇහුන්නේ නැද්ද? මොකද්ද ඔය කරන්න හදන්නේ? දැන් ඔයා බලන් ඉන්නකො ડોක්ටර් මොකද්ද වෙන්නේ කියලා. එපා! පළවෙනි නීතිය මතක තියාගන්න අලි. ඒජන්ට් කෙනෙක් හැම වෙලේම ඕන දෙයකට සූදානමින් ඉන්න ඕන. සූදානමින් ඉන්න? අංකල් දැන් වෙලාව කීයද කියලා දන්නවද? වෙලාව 5:00යි. එහෙනම් මේක තමයි ට්‍රේනින් කරන්න හොඳම වෙලාව. යමු එන්න. අලි ඒජන්ට් කෙනෙක් වෙන එක එච්චර ලේසි දෙයක් නෙමෙයි. හැම තිස්සෙම අයිරිස් එක පාවිච්චි කරලා වැඩ කරන්න බෑ. ඔයා ගාව ඒකට හැකියාවක් තියෙන්න ඕන. කොහොම වුණත් ඔයාට මේ ට්‍රේනින් එකේ වැදගත්කම පස්සේ තේරෙවි. ඒ කිව්වේ? හැම අලුත් කෙනෙක් මෙයාලගේ හැකියාවන් අනුව තමයි කණ්ඩායම් වලට බෙදන්නේ. හැබැයි ඔයා ඉන්න තත්ත්වය අනුව ඒක වෙනස්. ඔයා දාන්නේ මොන කණ්ඩායමටද කියලා තාම තීරණය කරලා නැහැ. එහෙමද? මොනවද හැකියාවන්? මාතවල කණ්ඩායම් 4ක් හදලා තියෙනවා. පළවෙනි එක නියුරෝ. ඒකේ තමයි දැනුමෙන් වැඩි ඒජන්ට්ලා ඉන්නේ. එයාලා අවදානම් තත්ත්ව ගැන හොයා බලලා රහසිගතව ඒ තොරතුරු වාර්තා කරනවා. ටෙක්නෝ. ඒකේ ඉන්නේ තාක්ෂණය ගැන හොඳට දන්න ඒජන්ට්ලා. එයාලා කරන්නේ තාක්ෂණය යොදාගෙන අලුත් උපකරණ හදන එක. ඉන්විසෝ. ඒකේ ඉන්නේ ගොඩක් කපටි වගේම නම්‍යශීලී ඒජන්ට්ලා. එයාලා හරිම දක්ෂයි උපායශීලී සැලසුම් හදන්න. කොම්බැට්.
ඒක ඉන්න මං වගේ කට්ටිය. ගොඩක් ශක්තිමත් සටන් කරන්න දක්ෂ ඒජන්ට්ලා. ඒ වගේම එතන තමයි ගොඩක් කඩවසම් අයත් ඉන්නේ. එතකොට හොඳම කණ්ඩායම මොකද්ද? මටත් පුළුවන් ද ඔය වගේ කොම්බැට් එකකට බැඳෙන්න. අලි ඔයා මොන කණ්ඩායමටත් බැඳෙන්න කලින් ඒකට අවශ්‍ය දේවල් මුලින් ඉගෙනගෙන ඉන්න. අලි දැන් ඒ ගැන වැඩිය හිතන්න එපා. වැදගත්ම දේ තමයි ඔයා මේ වැඩවලට හොඳට ට්‍රේන් වෙන එක. දැන් වෙලාව කීයද? ඔයාට ඉස්කෝලේ යන්නත් පරක්කු වෙනවා. හැමදාම මගේ ඇඟේ හැපිගෙන යන්නේ පිස්සු හැදිලාද? Good morning teacher. වික්ටර් මොකද කරන්නේ? මම මේ අලියනකන් ඉන්නේ. එයා හැමදාම පරක්කු වෙනවනේ. අලි ඔයා කොයි වෙලාවෙද ඔයා ආවේ? වික්ටර් මොකද්ද උතන වෙන්නේ? සොරි ටීචර්. අදාලි කලින් ඇවිල්ලා ඉන්නව දැක්කාම මට පුදුම හිතුණා. එහෙමද? විකාර කියවන්න එපා. කරුණාකරලා කෑ ගහන්න නැතුව ඉඳ ගන්න. දැන් පාඩම පටන් ගමු. වික්ටර් ඔයා දන්නවද වැඩ? ටීචර් අලි පාඩම් මැද කතා කරනවා. අලි ඔයාට විත් එක්ක කතා කරන්න කිසිම උවමනාවක් නැහැ තේරුණාද? මොකද ඒ ළමයා ඉගෙන ගන්න ළමෙක්. ඒත් ඔයා හැමදාම පන්ති අන්තිමයා. මම අද ටෙස්ට් එකක් දෙනවා. ටීචර් මොකද අලි? මං කරලා ඉවරයි. ෂා නියමයිනේ. අද පන්තියේ වැඩිම ලකුණු ඔයාගේ. ඔයාට ඒ ගැන හේතුව දැනගන්න ඕනේ නම් මම විනාඩියක් ඉන්න. මම බොන්න මොනවා හරි අරන් එන්නම්. ඔයා එතනදි හොර කරා නේද? මොකක්? බොරුවට රඟපාන්න එපා. ඔයා කවදාවත් මෙච්චර ලකුණු අරගෙන නැහැ. මේ ඒක නෙමෙයි. ඔයාට අලීෂාටත් වැඩිය ලකුණු තියෙනවා. අලීෂා කොහොමද? මොකද? අනේ මන්ද. ඒක නෙමෙයි. ඔයා දන්නවද? අංකල්? ඕ අංකල් ඊ ඔයාට ගැහුවද? විනාඩියක් ඉන්න. අලි ඔයා ඒජන්ට් කෙනෙක් කියලා වික්ටර්ට කියන්න යන්න එපා. අංකල් ඔයා මොනවද මෙහෙ කරන්නේ? අපිට කරන්න මෙහෙයුමක් තියෙනවා. ඒත් අංකල් තාම ඉස්කෝලේ ඉවරුනේ නැහනේ. පන්ති කට් කරන්න සියලු දෙනාම සවන් දෙන්න. අද දින හදිසි හේතුන් නිසා පාසල වෙලාසිනින් වසා තබන්න තීරණය කළා තිබෙනවා. සියලු දෙනාම පිටත් වෙන්න සූදානම් වෙන්න. නගරේ හැම තැනකම මාතා ඒජන්ට්ලා ඉන්නවා. මොකද ඒ කලේ? හැම ඒජන්ට් කෙනෙක්ම කන්න ඕන ඇඟට පෝෂ්‍යදායී ආහාර. ඔයාට තේරුණාද? අංකල් ඔයා මොකද්ද කරන්නේ? පහත් වෙලා යන්න ඕන අලි. නැත්තම් අපිව කවුරු හරි දකි. මේ මෙහෙමේද පොත් කියවන්නත් ඕනද? නෑ ඔය පොත අරින්න උත්සාහ කරන්න. ඒ කියන්නේ මෙච්චර කාලයක් ලයිබ්‍රරි එකේ රහස් දොරක් තිබිලා මේ වගේ රහස් දොරවල් කීපයක්ම ඉස්කෝලේ ඇතුලේ තියෙනවා. මට මතක විදියට අලි ඇත්තම කිව්වොත් ටොයිලට් එකෙත් තියෙනවා. අපි වැඩේ පටන් ගමු.
මේ අපේ රහස් අනන්‍යතාවයාලි. ඒජන්ට් කෙනෙක් වුණාම ටිකක් විතර කඩවසම් පෙනුමට ඉන්න ඕන. අලි මේ ඇඳුම ගොඩක් විශේෂිතයි. ඒක සංනිවේදන උපකරණ වගේම සෙන්සර්ස් තියෙනවා. ඒවා පාවිච්චි කරලා ඕනම වෙලාවක අපිට ඔයා ඉන්න තැන හොයාගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඇඳුම මයික්‍රෝ තාක්ෂණයෙන් හදලා තියෙන නිසා ගොඩක් කල් පවතිනවා. සටනකදී ගොඩක් ප්‍රයෝජනවත්. ඒ කියන්නේ සැහැල්ලුයි වගේම ශක්තිමත්. ඕ නියමයිනේ. මොකද දැන් මේකෙන් වෙන්නේ? මාතාවල තාක්ෂණයෙන් ওই තන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය වැඩි කරලා තියෙන්නේ. ඇත්තට? එහෙම වෙන්නේ කොහමද? අලි අන්න එහෙම. ෂෝ ඒක නම් නියමයි. ඔව් මේකේ වෙනසක් තියෙනවනේ. අද ඔය අයිරිස් එක පාවිච්චි කළාද? ඔව් ටිකක් විතර. ඒක ඔයාට ඕන වෙලාවට පාවිච්චි කරන්න බෑ තේරුණාද? මේක තියෙන්නේ මෙහෙම වලද මිසක් සෙල්ලම් කරන්න නෙවෙයි. අනිත් එක තමු මෙතන ඉන්නේ වැරදීමකින් අයිරිස් එක ක්‍රියාත්මක වුණ හින්දා කියලා අමතක කරන්න එපා. අලි අයිරිස් එක ක්‍රියාත්මක වෙන්නේ ඔයාගේ ශාරීරික ශක්තියෙන්. ඒක වැඩි පාවිච්චි කළොත් ඔයාගේ ශාරීරික ශක්තිය ෂය වෙනවා. හොඳයි. එහෙනම් දැන් හැමෝම ලෑස්ති වෙන්න. අපි වැඩේ පටන් ගමු. මේ ඉන්නේ? සයිබේරියා සමාගමේ තවත් එක් ආරම්භකෙක් අදෝදයෝ ප්‍රකාශයකුත් නිකුත් කළා. මම මේ සමාගමේ CEO තනතුරෙන් ඉල්ලා සිටින තීරණය කළා. ඒ තනතුරට මම ඩොක්ටර් ඇරන් එඩිසන් පත් කරනවා. මේ ඉන්නේ ඩොක්ටර් ඇරන් එඩිසන් අපි විශ්වාස කරනවා ඩොක්ටර්ට මොකක් හරි දරුණු දෙයක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඔයා ගිහලා අයිරිස් එක පාවිච්චි කරලා හැම තොරතුරක්ම සොයා ගන්න. ඊට පස්සේ ඩොක්ටර් ටොම්ව බේරගන්නවා. ඊට පස්සේ ඔක්කොම මාතාට වාර්තා කරන්න. ඕ අපි ආ බේරගන්න නැද්ද? ඒක කරන්නේ මම. ඊට පස්සේ වාර්තා වෙන හැම තොරතුරක්ම ඒජන්ට් රිස්වින්ට වාර්තා කරන්න ඕන. ඇත්තටම අපිට අයිරිස් එක ඕන වෙන්නේ ඉන්න තැන හොයාගන්න විතරයි. හැබැයි අලි අපිට ඒකට ඔයාව ඕන වෙනවා. මතක තියාගන්න එහෙමයි කියලාට මේ මෙහෙයුමේ කිසිම දෙයක් අවුල් කරන්න බෑ. නාස්ති කරන්න එපා. දැන් හැමෝම වැඩේ පටන් ගන්න. අංකල් ඒජන්ට් රිෂ්වින් කියන්නේ කවුද? රිෂ්වින් ගැන කියනව නම් එයා තමයි මාතවල දැනට ඉන්න හොඳම ඒජන්ට්. ඒකත් එහෙමද? සුබ දහවලක් ඔයාලට. අපි විශේෂ බලකායෙන් ඩොක්ටර් ටොන්ව හම්බ වෙන්නයි. ඩොක්ටර් ටොංග් මේ වෙලාවේ ටිකක් කාර්යබහුලයි. කියලා බෑ මේක ගොඩක් හදිස්සි වැඩක්. ඩොක්ටර් ටොංග් මේ වෙලාවේ කාර්යබහුලයි. කමක් නෑ. ජෙනරල් මෙයාලා අපිට ඇතුළට යන්න දෙන්න. මම මෙයාලට පහර දෙන්නද? එපා. අපිට ඔතන කලබලයක් ඇති කරන්න බෑ. අලි දැන් අයිරිස් එක පාවිච්චි කරන වෙලාව ආවා. අපි ඇතුළට ආවා. අලි ජෙනරල් අපි ඩොක්ටර් ටොං ඉන්න කාමරේ හොයා ගත්තා. ජෙනරල් අපිට සිග්නල් වල ප්‍රශ්නයක් තියෙනවා. අංකල් අර බලන්න. අලි ඉන්න මට මෙතනින් එන්න අමාරුයි. කියන්නේ මං තනියමද යන්නේ? ඔව් ඔයා තනියෙන් යන්න. හැබැයි කිසි දෙයක් කරන්න එපා. නිකන් උඩ ඉඳගෙන බලාගෙන ඉන්න. ඊට පස්සේ ඇවිල්ලා වෙච්ච හැම දෙයක්ම මට කියන්න. හොඳයි. මේ හැමදේම ඔයාගේ වැරද්දෙන් ඩොක්ටර්. ඔයාට මං අවස්ථාවක් දුන්නානේ මාත් එක්ක එකතු වෙලා එකට වැඩ කරන්න. ඒත් ඉතින් ඔයාගේ පඬිතුකම නිසා ඒ අවස්ථාව ඔයා මග අරගත්තා. අයියෝ. ඔයා කොහෙන්ද මෙතනට ආවේ? නෑ මම මේ බැලුවේ. ඩොක්ටර් ටොං
යමේ මොකද ඩොක්ටර්ට කරලා තියෙන්නේ? මට පේන්නේ මෙයා සාමාන්‍ය කොල්ලෙක් නෙවෙයි වගේ. අල්ලගන්න යාව. ඩොක්ටර් බොබ් තව කවුරු හරි එන කලින් අපි ඉක්මන් කරලා මෙතනින් යමු. එයාට අතක් හරි තිබ්බොත් බලාගෙනයි. අංකල්! එයාලා යන්නේ පහළ තට්ටුවට. ඉක්මන් කරන්න අලි. යා! තමුන්ට මම ඔහොම ඉන්න. ඔයා කොහෙද ඔය යන්න හදන්නේ? මෙහෙන් පැනලා යන්නද හිතන්නේ? අලි ඔයා පැත්තකට වෙන්න. මටත් පුළුවන් උදව් ඔයා මේ දේවල් වලට පැටලෙන්න එපා. ඉක්මනට ගිහින් හැංගෙන්න. යා! යා! අංකල් ඔයා ඒක දැක්කද? අලි මොකක්ද ඔයා ඔය කරන්නේ? අංකල් මේ බලන්නකෝ. පිස්සු වැඩ කරන්නේ නැතුව ඉන්න අලි. අයියෝ! හොඳ වැඩක් කළේ. ඔයාටත් පැනලා යන්න බෑ කොල්ලෝ. ඔයා දැන් අතට මහුණා. එහෙනම් කොල්ලෝ බලාගෙන ඉන්න දැන් ඔයාට කෝල් එකක් එනවා. මොනවා? මොකක්ද ෆෝන් එකට ඔයා කළේ? මං කලින්ම කිව්වනේ මෙහෙම අවුල් කරන්න එපා කියලා. ගිහිල්ලා යව අල්ල ගන්නවා. තමුන්න මහ වංචාකාරයෙක්. මම තමුන් වස් කළා දානවා. පස් කරලා දානවා. ආයි මෙහෙ ඇවිල්ලා අහුනොත් එහෙම මං හොඳ වැඩක් කරනවා. අංකල් ඔයා හොඳින්ද? මොකද්ද මෙතන උනේ? ඒජන්ට් රිෂින් තමයි අපිව බේරගත්තේ. මට සමා වෙන්න. ඔයා කිව්වා හරි. මං ඒජන්ට් කෙනෙක් වෙන්න සුදුසු කෙනෙක් නෙමෙයි. එහෙම කියන්නේ පාලි. ඔයා ඒ තරම්ම නරක කෙනෙක් නෙමෙයි. ට්‍රේන් වුණොත් හොඳ ඒජන්ට් කෙනෙක් වෙන්න. ඇත්තමද? මටත් පුළුවන් වෙයිද ඒජන්ට් රිෂින් වගේ වෙන්න? අලි ජෙනරල් කිව්ව ඉක්මනට ඇවිල්ලා එයාව හම්බ වෙන්න කියලා. තවත් අලුත් මෙහෙයුමක්ද? නෑ. අද වෙච්ච හැම දෙයක් මේ අයිරිස් එකෙන් දැක්කා. මං ඉවරයි. ඔය උත්තරේ වැරදි. ආයෙමත් ඔයගේ හොර වැඩවලට අයිරිස් පාවිච්චි කරලා මට අහුවෙන්න එපා. ඒ වැඩේට මේ දඬුවම නම් දරුණු වැඩි. මෙයාට එන්න. ඩොක්ටර් ටොන් කිව්වා මේක එයාගේ කාමරයට ගේන්න කියලා. හැබැයි පොඩි සීරීමක්වත් වෙන්න දෙන්න එපා. ඒයි කවුද ඔයාලා? මොනවද ඔයාලට ඕන?